धोरण संपत बंधु देश मान्य करू दयानंद गोविंद विद्यमान साहब नदीगे पूर्ण धन परित्यागे कंतर महानगर सभावे संविधान शक्ति निधु कंतर महाकरुणे विशेष दर्शन तेगलागनगाई में सुरदान वाद्य सभावतुड़ी यनु करन्न ओबे कंतर तोरण देशठ वासना बेकर्स अधिपति देशमान्य दयानंद बोगोल मेदितुमागे सुपीमत दायकत्वයෙන් අභිමානවත් දෙවන වරටත් ඉදිරිපත් කරන මේ දර්ශනීය සුවිසල් වෙසක් තොරණේ දැක්වෙන පරිදි චද්දන්ත ඇත්රාජයා හිමාල පර්වත ආසන්නයේ 8000ක් වූ ඇත් පිරිවර සමග ජීවත් වුණා. මහා සුභද්‍රා චූල සුභද්‍රා ඇත්රජුගේ විසෝවරු දෙදෙනා සමන රැස් විහිදුවන දත යුගලක් හිමින් චද්දන්ත ඇත්රජු තම පිරිස සමග කෙලිදෙලෙන් හැසිරෙන අවස්ථාවක අසල තිබූ අලංකාර මලින් බර වූ සල්ගස තම කුඹස්තලයෙන් සොරවන්නට වුණා. සල්ගස සෙලවීමෙන් මහා සුභද්‍රා ඇතින්නගේ ඇඟට සල් මල් පෙති මල් රේණුවටවත් චූල සුභද්‍රාවගේ ඇඟට වැටුනේ ගසේ සිටි දිමියන් පොළොරොඩු ආදියයි. අනිත් පින්වතුනි චූල සුභද්‍රා තුළ ඇති වුණේ දැඩි වෛරයක් ඇත්රජු කෙරෙහි. ඇසිතුවේ එය ඔහු සිතාමතා කළ දෙයක් කියලා. වෛරයෙන් ක්‍රෝධයෙන් මියගිය චූල සුභද්‍රා මිනිසත් බවත් ලැබ ඉපිදී රජ කෙනෙකුට බිසවකි වැද්දකු ලවා විෂ හීයක් විද ඔහුගේ සාලම් ගලරැස් විහිදෙන දන යුගල කපාගෙන ඇත්රජුව මරා දැමුවා. අවසානයේ තමන් කළ අපරාධයෙන් කම්පණයටපත් චූල සුභද්‍රා ලයපෙළී මියගිය අයනු ඔබ දුටුවා නේද? ඒ වගේම අර අලංකාර ගසක් නේද ආලෝකයෙන් මතුවෙන්නේ අර පේනවද ඔබට? නිකන් ගසක් නෙමෙයි මලින් බර වූ සල් ගසක්. අනේ හරිම ලස්සනයි. මුළු ගහම සල් මල් වලින් බර වගේ හරිම සුවඳයි. අර ඒ අසලින් මතුවෙන්නේ සමනක් රැස් විහිදුවන දල යුගලක් ඇති චද්දන්ත කුලේ ඇත්රාජයයි. දෙවියනේ ඉන්නේ ඕනෑම අතුගබියානේ අනේ අර යතර දෙන්නෙකුට වෙලා තියෙනවා. අයියෝ ඇයි පුරාම විසිරෙනවා. ඇය තවලන්න වේදනාවෙන් මිය යුතුයි. අනේ චූල සුභද්‍රාවගේ දෙනතලින් කඳුළු වැగిරෙනවා නේද? වෛරයෙන් ක්‍රෝධයෙන් චූල සුභද්‍රාගේ රාප්පයෙන් ඉන්නම් වෙලා වෛරය වැగిරෙනවා. ඒව කඳුළු බවට පත් වෙනවා. බලන්න ඒ සමගම අර මතුවෙන නාගපින දිහා වෛරය නාගපින වගේ මතුවෙනවා. විෂ පතුරවනවා. බලන්න පින්වතුනි ඒ වෛරී නාගපින අතුරුදන් වුණාට පසු සුපිට වෙන සෝදවත් පියුම් කය බලන්න මොන තරම් සුන්දර දර්ශනයක්ද. හිතට දැනෙන්නේ මොන තරම් පහන් තේගමක්ද නේද? ඇත්තමයි. කොහොම හිතන්නද? අපි හැමදාම දකින සාමාන්‍ය තොරතුරු මේ වගේ ආශ්චර්යජනක සිදුවීම් වලට තුනක් ඉදිරිය කියලා අපි කොහොමද හිතන්නේ? අපි හිතුවේ නෑ නේද කවදාවත්. ඒකනේ අර මේකම මොන මාලිකාවම ගිනියම් රත්නයකින් වපුරනවා. මට මතක් වෙනවා එදා සල්ගස ළඟදී චූල සුභද්‍රාවගේ නෙත් එක. එදා ඇස් දෙක වයින් රත්නය වෙලා තිබුණේ ඔය විදිහටමයි. මතකද ඔබට? ඇත්තටම අපි මේ ඉන්නේ විසතරක් වගේ. එහෙම නැත්නම් මේ වගේ ආශ්චර්යජනක දේවල් සිදුවෙන වෙන ලෝකයකද? නෑ අපි මේ ඉන්නේ අපේ රට ආශ්චර්යජනක රසයකින් රසවත් කළ පොරණ වාසනා බේකර්ස් අධිපති දේශමාන්‍ය දයානන්ද බෝමල අපේ අනේ
නිර්මාණශීලී